අඩේ අසියා මොකෝ මේ පාවෙලා වගේ ඉන්නේ? ඈ බං ගෙදරට වෙලා ඉන්නත් කම්මැලියේ ගෑ පල්ලෙහා පැත්තට අක්කක් බැස්සේ බං. ඔව් බං මාත් කම්මැලි නිසා තමයි කොල්ලෝ ටික ඇදි කියලා විතර පල්ලෙහා පැත්තට අක්කක් බැස්සේ බං. ඔව් බං තාම. අඩේ අසියා අද පැත්ත යන්නවක් අදහසක් නැද්ද? අඩේ තව එකෙක් හිටියනම් සුපිරියක් බං. ඔව් හැබැයි තුන් කටුවක් සෙට් උනායි කියන්නේ සුපිරියක් නේ. ඔව් ඔව් බං සුපිරියක් තමයි ඉති. ඒක නෙමෙයි අසියා උඹගේ අතේ කීයක් ඉන්නේ තියෙදද? 100ක් විතර බං තියෙන්නේ. 100න් පුළුවන් ද බල්ලෝ කසිප් ෂොට් එකක් ගහන්න? ඒකත් තියන් හිටියේ බුලත් ටිකක් අරන් තුල් පාරක් තියන්න බල්ලෝ. පිස්සුනේ බං උඹ කතා කරන්නේ. මං කයිය ගහන්න උඹගේ අතේ කීයක් විතර දැන් තියෙන්නේ? 200යි නේ බං තියෙන්නේ. මොකද්ද බං දැන් කරන්නේ? කවිලා පැත්තට වක්කන් ගිහිල්ලා බලමු. ඒක සෙට් කරගමු. ඔව් නේ බං. කවිය ඇයිද බං? ඕක දෝනිට බයයිනේ බං. යම ගිහිල්ලා බලමු. ඒ අඩේ යන්න ජනිය මල්ලි ඉන්නෝ. කෝ බං? යමන් බලන්න මේ පැත්තට. යම බලන්න. ජනිය මල්ලි මොකෝ මේ පාර පැත්තට වෙලා කරන්නේ? කයි මිටියා කම්මැලිනේ. ඒකනේ මේ කොහෙද මේ ඩබල යන්නේ? කවිලා පැත්තට යන්නේ කියලා ගලිය බං ඉගෙදර ඉන්නවත් දන්නේ. මම පාර පැත්තට ඉඳන් කවියට තාත්තා කෑ ගහනවා එහෙමම. මොකොත් දන්නේ නැහැ නේ ජනිය මල්ලි සීන් එක. දන්නේ නැහැ බං. ඒක නෙමෙයි උඹලා දෙන්න මොකටද කවිලා පැත්තට යන්නේ? නෑ බං පොඩි වැඩකට. ඒක නෙමෙයි උඹලට අපිට කියන්න බැරි පොඩි වැඩක් තියෙනවනේ. එහෙම ගන්නෑ ජනිය මල්ලි. නෑ එහෙම එකක් තියෙනවා බං. අඩේ ඒ මොකද්ද? ගම කනවනේ බල්ලෝ. පිටත් නොකිය කවිය කතා කරන් හඳ පැත්තේ යන්න නේ හදන්නේ. අඩේ මූ කොහොමද බං හරියටම දන්නේ? මට නිකන් උඹලා දෙන්න හැරෙද්දි තේරුණා. ඒ වැඩක් නෑ වරින් වරින් පයන කවිලා පැත්තට යන්න. ඔන්න කවියලයි ගල් ගාවටත් ආවා. ඒක නෙමෙයි ජනිය මල්ලි. බතේ කීයක් විතර දීයේද? සල්ලි නෑ. ඒක නෙමෙයි කොලට යාළුවෝ දටින්නේ මල් පාරද? අඩේ මල් පාර බං. එහෙම කියන්නේ බාබා. උත් අපි යාළුවනේ බං අසියා. වරින් යන කවිලා පැත්තට. අර ඉන්නේ බං කවියා. අඩේ බල දුන්දරාම කො අපේ පැත්තේ. හරි හරි බල වඩලා ඉඳහන්කෝ අපේ තාත්තත් කෑ ගහනවා මම පොඩ්ඩක් බලන්න. අපේ තාත්තා එන කේස් බං. ඒ මොකද බං? තාත්තට මං ගැන වැරදි දේවල් කියලා බං ගවේ මිනිස්සු. ඒ මොනවාද බං? මම මේ පන්ති කට් කරලා කෙල්ලත් එක්ක රවුම් ගහනවා. ගංජා ගහනවා. මේ ගවේ මිනිස්සු කියලා දින්නේ බං. ඒ වංජනියා මේ බොරුගේ රටේ ඇත්තිකු කවුද බං? නේපාලෙන් බං යන්න. ඒක නෙමෙයි. බලමු මේ පැත්ත ආවේ. ඔයාලා ඩක්කින් සෙට් කරන්න නෙමෙයිනේ. උඩ කවද අපි මරාලවලට සෙට් කරේ බල්ලෝ. මේ වංජනියා මෙයා පිස්සුනේ කතා කරන්නේ. මන්නේ බල ගැටි දන්නේ. හරි හරි ඒ වැඩක් නෑ. මොකද සීන් එක? ඒකයි වැඩේ. අපි දුන්නා හඳ පැත්ත යන්න හැදී බත් වෙනවද? ඉස්සල්ලා හිටියද බල්ලෝ කියන්න. කොහොම ලිමිට් එකේ නවද? පත්තු කරලා යටින් බලන්න. පිස්සුනේ අසියා මෙයා කතා කරන්නේ. ඔව් නේ බං. නෑ නෑ කවිය අපි මේ ගේන්න යන්න හැදුවේ බං. කලින් කියන්න බෑ මං හිතුවේ බඩු ගෙනල්ලත් ඇති කියලා. මෙයාලා කතා කරන්න අපිට පිස්සුනේ. කවිය බඩු ගේන්න 200ක් මදි බං. කලින් කියන්න බෑ බල්ලෝ. හරි හරි යවන්කෝ. ඒබා ඔය කියපා ඒ බං කියවන් කියන්නේ බං ඔබ කියලා දෙන්නේ නැහැ නේ බං තාම ඉතින් උඹද ඒ කට්ට පිට වෙලාලු බං මට ආරංචියක් ආවා ඒ අනේ පාරේ ඌ දැක්කෙත් නෑ බං මැරෙන්නේ නෑ බං මතක් කරා විතරයි අන්න අර ඉන්නේ බං ඉතින් හැටි බලපන් කොණ්ඩෙත් හොරාගෙන නිකන් කුඩුකාරයෙක් වගේ බං ඌ ඔව් නේ බං අඟ කස ඔය එන්නේ කටව අන්න අර වතන ඉන්න පොරෝ ආවොල්ල කිද හම්බ පැත්තට යන්නලා ගන්න මාව කපලා ආවල් කට්ටෝ අපි මේ යනවා කියයි ගල් පැත්තට මොන වර්ෂ දාන්න උඹලා මොනවද ගහන්න යන්නේ පිස්සුද බල්ල මොනවා ගහන්නද බං අපි ඉන්නේ වේලි වේලි ඉන්න බගාව දුන්නේ නැද්ද ඊ මොනවද ඉන්නේ බෙටට වැඩේ සීයා වගේ පේනද දීලි මොනවද හකි මේ වරෙන් බං යන්න නුගේ බයි දාන්න නැතුව තමක් නෑ මම මේ මාව කපලා ගහපල්ලෝ ඒ කවිය බලයන් බඩු ගින කොට්ටේද මම ජනිය යන්න අපේ කොට්ටේද බඩු ටික අරන් එතන වහින් බල ඉස්සර වෙනවා හරි හරි බෙදෙන්න බලමු අපේ බඩු යනවා ඒ තමයි සිය උඹට සුවරද බඩු පාර වදීදී කියලා මොනවාද මං කියන්නේ ගහලා බලහන් සුතරි බඩු පාර හරි හරි යමන්කෝ එන බය කරන්නේ බාබල්ලෝ මොකද මොකද මන් දැකලා බය වුනේ
නෑ බම් පිස්සුද? ඒක මේ කට්ටු උඹ කොහෙද මේ පැත්තේ? අම්බල දෙන්නෙන් අහන්න ඕනේ. උඹල දෙන්න මගෙන් අහන්නේ. උඹල මට ඉස්සෙල්ලා මර්සිය දාලා උඹලා මේ පැත්තට ගාලා ගන්නනේ. ඉතින් උඹල මේ පැත්තේ නෑනේ. ඔව් බම්. නෑ බම් පිස්සුද? අයියා කියන උඹල ඵලයන්කෝ. පිස්සුද බම් කලිය කතා කරන්නේ මේ බලයන් යන්න. උඹල දෙන්න මොකෝ මෙච්චර වරක්කෝ? ශාල් අරගෙන එන ගමන් කට්ට සෙට් වුණා බා. උඹල උඩ කිව්වේ නෑනේ. පිස්සුද බං අපිට ඔය කියන්නේ පිස්සුවේ. පිස්සු නෙවෙයි බං මූ තවඩින්ගෙන් කියනවා. මූට කොහොමද ටැක් නේ බං ඉස්සරින් දම්ම. ඒ වඩන්නේ ආශිය දැන් මේ පොත්තල ගනින්කෝ. ඔයද මේ පින්ටුවේ සෙට් වුණානේ ගහන්න. එහෙම කියන්නේ බාබන් පොල්ලා කුජී දෙනවනේ. අවිය එහෙම කියන්නේ බා උඹ දුම් අපේ කානේ. බඩු පාර නම් සුපිරියක් හොඳේ වදින ලයින් එකක් තියෙන්නේ. ඉකාලා කතා කරන්න එපා. ඔක ඩක් ගාලා උදපන් වාඩිලා ඔක දිහා බලන් ඉන්නවා බෑනේ බා. මොබන් ආසි ඩක් ගාලා ඔක උතල ගනින්කෝ. ඩක් ගාලා උදපන් ඔක. හරි බං ඔතල ඉවරයි. හරි ඩක් ගාලා ඔක පත්තු කරලා ගනින්කෝ ඉන්නත් බෑ බා. කොමල්ලෝ ගින්දර. අඩෝ ගින්දර ගෙන්න අමතුකුණා බං. පිස්සුනේ කතා කරන්නේ කවියා. ඒ තියෙන්නේ ගින්දර. ඒ කවුද බං ඒ? අඩෝ කට්ට බං. මම දැනගත්තා උඹලා ලයින් එකක් ගහනවා කියලා. ඒක මම මේ පැත්තට ආවේ. හරි කමක් නෑ බං වරෙන්කෝ පාරවල් තුන ගහන්න. ඒ බං කණියා අරුගේ බං අපිට පුකෙන් යනවා කියලා. ඔය වැදිලා තින්නේ මම පුකෙන් යන්නේ මේ බං අබරිය දාන්නම. ඔය මගේ කයිය විතරයි බං. ඔව් බං. ඒක නෙමේ කවියා. පළෑ පැත්තට ගිහලා බීමියක් හදන් බොමුද? යමයි යමන්. හැබැයි මෙහෙමයි. අපේ තාත්තට බල ෂේපක් ගහන්න ඕන හොඳේ. අපි ගහමු බං කන්‍ය ෂේපා. උඹ එනවද කවියලා පැත්තට යන්න? පිස්සුද බල්ලෝ මම මේ හඳ ගාව ඉන්නේ හඳේ හාව බලලා එන්න. හිත් එක්ක හඳ බල්ල එන්න බල ඵලය. හරි අපි යමන්තුන් හන්දේ හා බල්ලේ ඉන්නේ. මම කවියා. නැද්ද? බලා බෙදාත් සේව් කරා නේද? අපි කිව්වොත් දන්නවනේ ඉතින්. කෝකෝ බීමෙක් ගෙනින් ගිහින්. පොඩ්ඩක් දෙපන් ගේනකා. දන්නවනේ කවිය අපි කියන්නේ කොහොමද කියලා තාත්තා සේව් කර හැටි. මාමේ. පුතාලා ඔයද මේ ගිහිල්ලාවේ? අපි මේ පාර පැත්තට ගියා මාමේ. බල මේ පාර පැත්තට ගියාට කමන්නේ ගමේ මිනිස්සු කියන දේවල් දන්නවනේ. මේ අපේ එකා ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. මටත් ඇහිලා තියෙන ගොඩක් තැන් වලින්. මේක හැමදාම කරන්න බෑ. උඹලට දැන් මොකක්ද කරන්න උනනවක් නැද්ද? උඹලා දෙන්නටත් එක තමයි කියන්නේ. උඹලා hina වුණාට මොකද්ද උඹලා හැම වෙලේම hina වෙන්නේ? ඔයාලත් ඉතින් ගමේ මිනිස්සු කියන ඒවානේ විශ්වාස කරන්නේ. ඔව් මාමේ ගම මිනිස්සු කියන එක විශ්වාස කරන්න එපා. ඉතින් කිව්ව මාමා කෑ ගහනවා කියලා. පිස්සුද තාත්තා මං ඕව කරන්නේ නෑනේ. එහෙනම් කවියා අපි ගිහිල්ලා එන්න. අප්පට තිරි. දෙය ගහලි තුරු වෙත ජොයින් පොඩ්ඩ දියන්. එක්ක ඕනේ නෑ බං. බවසෙත් තියරන් හරි. මොකද්ද ජූටි පුතා අර කිව්වේ? නෑ තාත්තා. උඹ ගෑනු පස්සේ යන්නත් අරගෙන දැන් ගංජා ගහන්නත් පටන් ගත්තද? තෝව හැදුවේ මං ඕක කරන්නද? අවසාන මොහොත මාගේ